පින්වත්නි මේ බුද්ධ ශාසනයක් හැම වෙලාවකම අපට උදව් කරන්නේ සත්‍ය අවබෝධය කරා යන්නට. ඒතර ජීවිත අවබෝධය කරා යන්න උත්සාහ කරන කෙනාට තමන්ගේම දේශ ඥාන සම්ප්‍රයුක්තව විමසා බලන්නයි තියෙන්නේ. එතකොට මේ විමසා බලන්න පටන් ගන්නකොට අපට වැටහෙනවා මේ ලෝකේ මොකද්ද තියෙන අරුබුදේ කියලා. ඒ අරුබුදය අපට වැටහෙන්නේ ඉපදිච්ච කම විදිහටමයි. ඒතර ඉපදිච්ච කමම නම් අරුබුදය මේ ඉපදින මැරෙන ලෝකයේ ඇතුලේ නොඉපදීම පිණිස මොකද්ද මම කරන්න ඕන කියලා ඒ ශ්‍රාවකයා තුළ යම්කිසි ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් එයාට හොයන්න හිතෙනවා. ඒතර එයාට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. අපගේ බුදුරජාණන් වහන්සේ ඊට අදාළ ගැඹුරු ආර්ය පරිශ්‍රණය අපට සිද්ධ කරලා තියෙන්නේ. ඒ ගැඹුරු ආර්ය පරිශ්‍රණය ඔස්සේ විමසා බලනකොට පටිච්ච සමුප්පන්නව මේ ජාතිය සකස් වෙන ආකාරය පිළිබඳ ධර්මයේ අපට පැහැදිලි කරලා තියෙනවා. පටිච්ච සමුප්පන්නව ධර්මයේ අපට පැහැදිලි කරලා තියෙනවා මේ ජාතිය ගොඩනැගෙන ආකාරය. ඒක ඇතුලේ ජරා මරණ දුක සකස් වෙන විදිහ අපට බුදුරජාණන් වහන්සේ ඊට මැනවින් අනුදැන වදාරලා තිබෙනවා. ඒ අනුව අපි විමසා බලන්න පුරුදු වුණාට පස්සේ පින්වත්නි මේ දුක ක්‍රමානුකූලව ගෙවෙන්නමයි පටන් ගන්නෙ. දුක නිමා වෙන්නමයි පටන් ගන්නෙ. දුකේ අවසානයක්මයි අපි තුල ස්මතු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි හැම කෙනෙක්ම දක්ෂ වෙන්න ඕන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාව තුලම ගැඹුරින් විමසා ගන්නට. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාව තුලම අපිට අපිව ගැඹුරින් විමසා ගන්නකොට අපිට මේ ජීවිතයේ පිළිබඳ ඊටා පළල් අවබෝධයක් අපි තුල පිහිටන්න පටන් ගන්නවා. පළල් අවබෝධයක් අපි තුල පිහිටන්න පටන් ගන්නවා. ඒ පළල් අවබෝධයේ පිහිටනකොට පින්වත්නි බලාගෙන ඉද්දී දුක කඩා වැටෙනවා. එතකොට ඒ අවබෝධය මතුවෙන්නේ තමන්ව විමසා බැලීමෙන් මිසක් ලෝකයේ බෙද බෙද බැලීමෙන් නෙමෙයි. ලෝකේ විස්තර කරලා බැලුවට වැඩක් නැහැ. ලෝකයේ තේරුම් ගන්න ලෝකේ වෙන් කරලා ඇත්තටම රූප කලාප වශයෙන් මේ එළිය ලෝකයේ බෙදුවත් වැඩක් නැහැ. පින්වත්නි තමන්ගෙම රූපය බෙදලා බැලීමෙන් තමයි අවබෝධය කරා යන්නේ. ඒකට ගොඩාක් දේවල් උවමනා කරන්නේ නැහැ ඇත්තටම. ඒකට හරියටම පාර කියනවා නම් ඔබට ඔබගේ රූපය විමසා බලන්න විතරයි තියෙන්නේ. නිකම්ම රූපය නෙමෙයි සවිඥානික රූපය. මොකද අවිඥානික දේවල් අපි විදර්ශනාවට ගන්නෙ නැහැ. ඒකයි මේ අවිඥානික ලෝකයේ බෙද බෙද විස්තර කර කර බැලුවට වැඩක් නැත්තේ. දැන් මේසේ බෙද බෙද බලනකොට අපිට ඇත්තටම වටිනාකම පේන්නේ නැතුව යනවනේ එක තැනකදී. මේසේ වටිනාකම නැතුව යනවා. මේ දැහත් වට්ටිය වටිනාකම නැතුව යනවා බෙදලා බැලුවහම. හිතන්නකො පින්වත්නි මේ බුලත් කොළ වෙන් කළාට පස්සේ පුවක් ටික මුල් ස්වභාවයෙන් බැලුවාම ඒතොර පුවක් කෑලි නෙමෙයි තියෙන්නේ පුවක් ගෙඩි. එතකොට මේ බුලත් ටික වෙන් කරාට පස්සේ නිකම්ම බුලත් කොළ ටිකක් මේ ඉතුරු කෑලිත් වෙන් කරාට පස්සේ මේ දැහත් වට්ටියට ගෞරවයක් උපදින්නේ නැහැ. දැන් ওই පින්නතුන් මේක ඔළුවේ තියාගෙන අතේ තියාගෙන බිමවත් තියන්නේ නැතුවනේ දැන් මේ බණ කියන ශාලාවට ආවේ. නමුත් මේක බෙදලා බැලුවට පස්සේ එහෙම ගෞරවනීය බවක් උපදින්නේ නැහැ. මේකට එහෙම ගෞරවයක් දෙන්නෙත් නැහැ මිනිස්සු. මේ බුලත් කොළඹට එනකොට මේවා මේ ගෞරවනීය විදියට ආපු බුලත් නෙමෙයි. මේවා සමහර විට මිනිස්සු එහෙම විසි කර කර තමයි ලොරි වලට දාන්නේ. උනාට ඔයාලා මෙතනට අරන් ආවේ කොහොමද? මෙතනට අරන් ආවේ විශාල ගෞරවනීය අර්ථයක් ඇතුලේ. මහ විශාල ගෞරවනීය පූජනීය සංජානනයකින් තමයි මේ නමුත් මේක අර මුල් තත්ත්වයට ගිහින් බලනකොට එහෙම ගෞරවනීය බවක් වටිනාකමක් වැටහෙන්නේ නැහැ නේකට. නමුත් මේක කොයිතරම් බැලුවත් නිවන් දකින්න බෑ. ඇයි? අවිඥානික ලෝකයේ බෙද බෙදා බලන එක නිවනට කිසිම සම්බන්ධයක් නැහැ. නිවන් දකින්නේ සවිඥානික Tamanගේම කය විමසා බැලීමෙන් විතරයි. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ සත්‍ය අවබෝධයේ බඹයක් පමණ වූ කලෙබරය තුල පවතින බව. සත්‍ය අවබෝධයේ අතේ දුරින්වත් නෙමෙයි තියෙන්නේ. බඹයක් පමණ වූ කලෙබරය තුලමයි සත්‍ය අවබෝධය පවතින්නේ. ඒතර බඹයක් පමණ වූ කලෙබරය තුලම සත්‍ය අවබෝධයට අදාළ දේවල් පවතින නිසා
සත්‍ය අවබෝධයට අදාළ තත්වයන් බඹයක් පමණ වූ කලෙබරේ මතම පවතින නිසා පින්වත්නි ඔබට විමසා බලන්න තියෙන්නේ තම තමන්ගේම බඹයක් පමණ වූ කලෙබරේමයි. තමන්ගේම සවිඥානික කයමයි ඔය පින්නතුන්ලාට ගැඹුරින් විමසා බලන්න තියෙන්නේ. හැබැයි මේ ලෝකේ මොනවා බෙදලා බැලුවත් අවබෝධය කරා නම් යන්නේ නැහැ. වටිනාකම අඩුවෙන් පේන්න පුළුවන්. හැබැයි අවිඥානික ලෝකෙත් වටිනාකම අඩුවෙන් පේන්න ඕන. මොකද මදහත්කම කියලා කියන්නේ සත්ත්‍ය මජ්ජත්තතාවය සහ සංකාර මජ්ජත්තතාවය කියලා දෙකකින් උපදින එක. මදහත්කමනේ නිවන කියන්නේ. සරුවාකාරයෙන්ම මදහත් වෙනකොට ඒකට තමයි අරහත්ත්වය කියන්නේ. හැම පැත්තෙම සිත මදහත්. ඒක උපදවා ගැනීම පිණිස අවශ්‍ය ගුණධර්මය තමයි උපේක්ඛා බොජ්ජංගය කියන්නේ. බොජ්ජංග ධර්ම වල අවසාන එක. ඒක හදන්න තමයි සති සම්බොජ්ජංගය, ධම්මවිජේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය කියන්නේ උපේක්ඛා බොජ්ජංගය පිණිස. උපේක්ඛා බොජ්ජංගය පිණිස. ඒතර උපේක්ෂාවට පත්විය යුත්තේ කවරක් ගැනද? උපේක්ෂාවක් දෙපැත්තකින් හදන්න ඕන. මදහත් භාවයේ දෙපැත්තකින් හැදෙන්න ඕන. ඒ දෙපැත්තෙන් හැදෙනකොට තමයි අවබෝධය තමන්ට මුණ ගැහෙන්නේ. ඒ කියන්නේ අවබෝධය තමන්ගේ එකක් වෙන්නේ. දැන් අද ඔය පින්නතුන්ලාගේ අවබෝධයක් නෙමෙයි ඔය පින්නතුන්ට තියෙන්නේ. ඔය පින්නතුන් තුල අවබෝධය කියලා එකක් නැහැ ඇත්තටම. බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධය ඇතුලේ තමයි අපි කියවන්නේ, විමසන්නේ, තේරුම් ගන්නෙ. බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධය ඇතුලේ. එතකොට මේ ඔයාලට ඔයාලගේ අවබෝධයක් බවට පත් වෙන්න නම් ඔයාලා වචන දෙකකට අර්ථයක් දෙන්න ඕන. එකක් තමයි සත්ත්‍ය මජ්ජත්තතාවය. සවිඥානික ලෝකයේ පිළිබඳ මදහත් වෙන්න ඕන. අනිත් එක තමයි සංකාර මජ්ජත්තතාවය. අවිඥානික සංස්කාර ගැන මදහත් වෙන්න ඕන. එතකොට සංකාර කියලා කියන්නේ සකස් වෙච්ච දේවල්. මේසේ සකස් වෙලා. මේසෙට තියෙන වටිනාකමත් අඩු වෙන්න ඕනේ. හැබැයි මේසෙට තියෙන වටිනාකම අඩු වුණා කියලා කවුරුවත් සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් වෙන්නේ සත්ත්‍ය මජ්ජත්තතාවය තුළින්. ඒ සත්ත්‍ය මජ්ජත්ත තත්ත්වය මේ සත්ව පුද්ගල භාවයකින් ගත්ත මේ සවිඥානික ලෝකයේ ගැන සිත මදහත් කරගන්නකොට පින්වත්නි මේ ලෝකයේ තියෙන දේවල් ගැනත් අපි මදහත් වෙන්න ඕන. මොකද මේ සිත අපිව අමාරුවේ වට්ටනවමයි. මොකද මේ සිත කියන්නේ මහ විශාල මායාවක්. අපිට තියෙන්නේ මායාකාරී විඥානය. එතකොට මේ සිත කොහේ හරි රැඳෙනවා. ඒ කියන්නේ සවිඥානික ලෝකේ වටිනාකම දුර්වල වෙන විදියට ඔබ විදර්ශනා කරන්න පටන් ගත්තොත් මේ සිත අවිඥානික ලෝකේ වටිනාකම පෙන්නනවා. ඒක හිතේ හැටි. එක්ක ඔබ සවිඥානික Tamanගේම කය විදර්ශනා කළොත් ඔබට සවිඥානික එළියේ ලෝකේ වටිනාකම පෙන්නනවා මේ හිත. නෑ ඔයා ඔය භාවනා කළාට ඔයා ඔහම කළොත් ඔයාගේ දරුවට මොකද වෙන්නේ? දැන් මේ එපා ඕක කරන්න. ඕක පුළුවන් ඔයාට දරුව විවාහ කරලා දුන්නාම කරන්න ඕන ඔයා. හිත මෙහෙම කිව්වට පස්සේ එයා ඉතින් මේ හිතේ කියන විදියටනේ නටන්නේ සාමාන්‍ය සත්‍යය. හිත කියන පදයට තමයි මේ අපේ සවිඥානික සත්‍යයේ නර්තනයේ සිද්ධ වෙන්නේ. එතකොට තමන්ගේම හිත කියනකොට ලෝකේ කවුරුවත් එයාට ඒත්තු ගන්නලා නෙමෙයිනේ. ඔයා දැන් ඕක කරන්න එපා. ඉස්සෙල්ලා ඔයාගේ දරුවන්ගේ වගකීම් ටික ඔයා කරන්න ඊට පස්සේ ඔයා ධර්මයට යන්න. එතකොට මේ සිත ධර්මයේ වටිනාකම පෙන්නයි ඕක කියන්නේ. මේ සිත කියන්නේ පින්වත්නි අපිව සසර වටේට ඇදගෙන යන එකක්. මේ සිත අනාත්ම වශයෙන් දකින්න තියෙන්නේ ඔය සිතින්මයි. අන්න ඒකයි ලෝකෙට ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැත්තේ. මේ Tamanගේම සිත අනාත්ම වශයෙන් දකින්න තියෙන්නේ Taman ඒ සිතින්මයි. ලේසි නැත්තේ ඒකයි අවබෝධය. නිසා තමයි බුදුරජාණන් වහන්සේ පවා අභිසම්බුද්ධත්වයට පත් වෙලා ලෝකයට බණ කියනවද නැද්ද කියලා උන්වහන්සේ තුළ ලෝකයට බණ කියනවද නැද්ද කියලා යම්කිසි ආකාරයක පසුගාමීකමක් ඇති වුණා කියනවනේ. ඇයි මේ සිතින්ම මුලාවට පත් වෙලා ඉන්න සිතකට සිතින්ම මිදීම සම්බන්ධ වටිනාකමක් හදන එක ලේසි වැඩක්ද? ලේසි වැඩක් නෙමෙයි. මොකද අවබෝධ කරන්න තියෙන්නේ සිතින්මයි. ඒක අමාරු වැඩක්. හරියට ලිඳකට වතුර අනාදිමත් කාලයක් තිස්සේ පල් වෙලා වතුර විතරක් නෙමෙයි ලින් බැම්මත් ඒ සෙවල වලින් බැඳිලා
ලින් බැම්මත් සෙවල වලින් බැඳිලා තිනකොට ඒ වතුර අයින් කරන්න එන පිරිසුදු වතුරෙන්මයි ඕක හොදන්න වෙන්නේ. හරිද? ලින් බැම්මයි ලිඳයි ඔක්කොම හොදලා දාන්න වෙන්නේ පිරිසුදු වතුරෙන්මයි. ඒ පිරිසුදු වතුර එන්නේ ඒ උල්පතෙන්මයි. එතකොට එතනින්ම හොදලා දාන එක ලේසි වැඩක් නෙමෙයි. අමාරු වැඩක් මුලින් කරන්න තියෙයි. ඕලාරික මට්ටමින් අනාදිමත් කාලයක් තිස්සේ දූෂණය වෙච්ච වතුර ගොඩාක් මේ ලිඳේ පිරීලා තිබෙනවා. ඒ ටික අයින් කරන්න නැතුව පිරිසුදු වතුර එන්නේත් නැහැ. දැන් පිරිසුදු වතුර ගන්න නම් පිරිසුදු වතුර එන්න පටන් ගත්තට පස්සේ කියන්නේ පිරිසුදු වතුර ලිඳේ පිරෙනකොට ඒ පිරිසුදු වතුරෙන් ලිම්බැම්ම හොදන්න තියෙන්නේ. ලිම්බැම්ම හොදන්න කලබල වෙන්න හොඳ නැහැ ඉස්සල්ලාම. ඉස්සල්ලාම කරන්න ඕන අපිරිසුදු වතුර අයින් කරන්න ඕන. ඒක මහන්සි වැඩි. ඇයි විඩාව තියෙනවා. පිරිසුදු වතුර බොණ්ඩ වෙන්නේ අපිරිසුදු වතුර අයින් කරපු තැනක. එතකොට අපිරිසුදු වතුර අයින් කරන්න වෙන්නේ කිසිම ප්‍රතිලාභයක් නැතුව Tamanගේ පරිදාහයවත් නිවා ගන්න වතුර නැති වෙලාවක. අපිරිසුදු වතුර බොන්නත් බෑ. ඒ ඇලින්ද පිරිසුදු කරන්නේ නැතුව පිරිසුදු වතුර එන්නෙත් නැහැ. පිරිසුදු වතුර එන්නේ නැතුව ලිම්බැම්ම හොදන්නත් බෑ. හොදන එක කිසි තේරුමකුත් නැහැ. Tamanගේ පරිදාහය නිවා ගන්නත් බෑ. මොකද අර ජරා වෙච්ච අනාදිමත් කාලයක් තිස්සේ පල් වෙලා අවුරුදු ගාණක් පල් වෙවි තිබ්බ මේ වතුර බොන්න බෑනේ. Taman වෙනසෙනවා. ඕකමයි අපිට වෙලා තියෙන්නේ පින්වත්නි. පින්වත්නි අපිට දැන් වෙලා තියෙන්නේ තෝකමයි. ඇසට අභියෝග කරන්නත් බෑ අපිට. ඇස හරහා පින්වත්නි රූප තණ්හාව ගොඩ නැගින එක නවත්ත ගන්නත් බෑ අපිට. ඕලාරික රූප තණ්හාවක් ඇතුලේ මේ සිත කියන්නේ රූපේ නඩත්තු කරන්න කියලාමයි. රූපේ පරිස්සම් කරන්න, රූපේ ආරක්ෂා කරන්න, රූප ගෙදර ගිහින් තියාගන්න කියලාමයි ඔය හිත කියන්නේ. එහෙම කියන හිතකින් රූපේ විදර්ශනා කරනවා කියන එක අමාරු දෙයක්. ඒ නිසා රූපේ විදර්ශනා කරන්න කලින් යාට අතිශයින්ම අමාරු දෙයක් කරන්න වෙනවා. මොකද්ද? වතුර ටික අයින් කර ගන්නවා වගේ සීලයකින් අනුබලය ගන්න වෙනවා. අදි සීලයකින් උපකාරය ගන්නට වෙනවා. අදි සීලයකින් ඔය පින්නතුන්ලාට උපකාරයක් ගන්නට වෙනවා. ඒතර අදි සීලයකින් උපකාරය ගන්නකොට අභ්‍යන්තර කෙලෙස් ලොකුවට හෙලවෙන්නේ නැහැ. ඇතුලේ කෙලෙස් දැන් සීලයක් රකින්නකොට අභ්‍යන්තර තුල රාගයට, දේශයට ඒවට ලොකුවට ඒවා මැඩ පවත්වන්න අනුබලයක් ලැබෙන්නේ නැහැ. විඩාවක් තියෙන්නේ. හොඳට බලන්නකෝ. කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ කියලා ඔය පින්නතුල්ලා සිල්පදයක් සමාදන් වුණාට හිතේ රාගය ඒ විදියමයි. රාගේ මොකක්වත් හෙලවෙන්නේවත් නැහැ. ඔයාලා අලුතින් වැඩක් කරනවා මොකද්ද? කාමයේ වරදවා නම් හැසිරෙන්නේ නැහැ. නමුත් කාමයේ වරදවා හැසිරීම පිණිස සිතට ගන්න විතර්ක ඒ විදියටම තියනවා හෙල්ලිලා නැහැ. ඒ විදියටම තියෙනවා. ඒ විතර්ක මැඩ පවත්වන්න අභ්‍යන්තර විපස්සනාවක්, අභ්‍යන්තර සමාහිත කුසලතාවයක්, අභ්‍යන්තර ඥාන සංප්‍රයුක්ත ශ්‍රාවකයෙකුගේ විමර්ශනයක්, Tamanගේම සිත ඇති වෙන නැති වෙන විදිය බලමින් Taman තුල ඇති වෙන විතර්ක මැඩ පැවැත්වීම පිණිස ආධ්‍යාත්මික ප්‍රවේශය මොකක්වත් නැහැ. සීලයක් විතරක් තියෙනවා. ඇසේ සංවරය ගැන හිතනවා. කනේ සංවරය ගැන හිතනවා. නමුත් ඇසේ සංවරයේ, කනේ සංවරයේ හිතුවට හිත තුල පින්වත්නි කෙලෙස් පැන නගින මට්ටමට මොකක්වත් පිහිටක් නැහැ. හරියට දැන් පිරිසුදු වතුර ගන්න නම් අර බොර වතුර ටික ඉහින්න වෙනවා. අයින් කරන්න වෙනවා බාල්දියක් පාවිච්චි කරලා. ලණුවක බැඳලා බාල්දියක් පාවිච්චි කරලා පින්වත්නි බොහොම පරිස්සමෙන් වතුර ටික ටික අයින් කරන්න වෙනවා. ඒත් ටික ටික අයින් කරනකොට යාට දැනෙන පරිදාහය නිවා ගන්න විදියකුත් නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්න එපා කිව්වට හිත තුලින් කාම අරමුණු ඉල්ලා සිටින එක නවතින්නෙත් නැහැ. එහෙම කාම අරමුණු ඉල්ලුවාට දෙන්නත් බෑ දැන් හිතට. ඇයි දෙන්න බැරි? මේ සීලයක් රකින්නවනේ අලුතෙන්. ඒ නිසා පින්වත්නි පිරිසුදු වතුර කියලා එකක් නැතුව අරව බොන්නත් බෑනේ. ඒවා බොන්න බැරි නිසා මහන්සි පිට වතුර අදින්න තමන්ව පරිදාහයකටපත් වෙනවා. ඒකනේ ಗುಣධර්ම නැති කෙනාට දැවිල්ලක් නැහැ. ಗುಣධර්ම දියුණු කරන කෙනාට දැවිල්ලක් තියෙනවා. ප්‍රාණඝාතේ කරන්නේ නැහැ කියලා සිල්පදේ සමාදන් වෙච්ච මිනිස්සයාට තියෙන අභ්‍යන්තර දැවිල්ල ප්‍රාණඝාතේ කරන්නේ නැහැ කියන මිනිස්සයාට නැහැ. එයා සාමාන්‍ය විදිහට කාලා බීලා ඉන්නවා. එයාට ප්‍රාණඝාතය ගැන අදහසක් නැහැ. ඔය තියෙන ඒවා කනවා. එහෙම සත්තු මරණයක් ගැන කිසිම අදහසක් නැහැ. ඒකෙන් වෙන අනිතු විපාක ගැනත් එයාට කිසිම අදහසක් නැහැ. ඔහේ ඉන්නවා ජීවිතේ. ලැබිච්ච ජීවිතේ තමන්ව ඉස්මතු කරගෙන එයා කාම මිත්‍යාචාරය දෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කතා කරනවා, පරුස වචන කියනවා, කරන්න ඕන ඔක්කොම ජරා වැඩ ටික කරනවා. කරන ගමන් එයාට පීඩාවකුත් නැහැ. රැට නයිට් ක්ලබ් යනවා, දවල්ට අරක්කු බොනවා. ඔය වගේ තම පිරිහිච්ච ඊට පස්සේ ස්ත්‍රීන් නම් පුරුෂය ඇසුරු කරනවා, පුරුෂයෙක් නම් ස්ත්‍රියක් ඇසුරු කරනවා. එයාට දිගක් පළලක් නැහැ ජීවිතේ. බැලු බැලමට ඔයාලට හිතේවි අනේ යා හොඳටත් ඉන්නවනි කියලා.
පින්වත්නි අර බොර වතුර අයින් කරන කෙනාට ඇති වෙන විඩාව නිකන් ඉන්න මිනිහෙකුට නෑ. හැබැයි අර බොර වතුර අයින් කරන්න තමන්ට දැනෙන පිපාසයත් හරි වැඩිනේ. ඇයි යාගේ ඇඟ හැම වෙලාවකම ජවයක්, ඇඟේ තියෙන කායික ශක්තියක් ඒ වෙනුවෙන් වැය වෙනවා. කායික ශක්තියක් එයාට වැය වෙනවා. ඒ වැය වෙන කායික ශක්තිය තුල, දහණය වෙන කායික ශක්තිය තුල පිපාසය දැනෙනවා. නමුත් අර අයින් කරන වතුර බොන්න බෑ. ඒ නිසා යාට මුලින් අමාරු වැඩක් කරන්න වෙනවා. සීලය කියන්නේ ගොඩක් අමාරු වැඩක්. විශ්වාසවන්ත නැහැ සාධකයේ සීලය ඇතුලේ. ඇයි සීලෙ මේ කියන්නේ ඇස සංවර කරගත්තට වැඩක් නැහැ. පින්වත්නි ඇසේ අසංවරයේ පිණිස බලපාන කෙලෙස් විතරක සුපුරුදු විදියටම හිතට ගලනවා. රාගයේ කාමයේ පදනම් කරගෙන ගලන විතරක ඊයේ වගේ මද ගලනවා. ඒ උනාට අනේ ඇහෙන්නම් රූප බලලා රූප තණ්හාව හදන්නේ කියලා මම ඇහැ පිළිබඳව මහ බරපතල අර්ථයකින් එයා ඉන්නවා. එහෙම අයින් කරනකොට අයින් කරන්න ඕන ටික ටික පිරිසුදු වතුර එන්න පටන් ගන්නවා. ඒ පිරිසුදු වතුරත් එකපාර බොන්න බෑ. මොකද මේ පිරිසුදු වතුර එන්නේ අර ලිම්බැම්මේ තියෙන දේවල් අර වතුරට එකතු වෙන්න පටන් ගන්නවා. ලිම්බැම්මත් අපිරිසුදු වෙලානේ කාලයක් මේ වතුර පල් වෙලා අර වතුරේ තිබුණු යම්කිසි ආකාරයක අපිරිසුදු වීම පල්වීම පදනම් කරගෙන ඇතිවෙච්ච යම්කිසි රසායනික දේවල් ටිකක් තියෙනවා නම් ඒවා ලිම්බැම්මෙත් කාලයක් හිටලා. ඒ නිසා අර වතුර පිරිසුදු වතුර එනකොටම අර ලිම්බැම්මේ තියෙන අපවිත්‍ර දේවල් සමග නැවත මිශ්‍ර වෙනවා. එතකොට එයා මොකද කරන්න ඕන? එතකොට එයා ලිඳට තවත් සමීප වෙන්න ඕන. බාල්දියෙන් මේ වැඩේ කරන්න බෑ. ලිඳට තවත් සමීප වෙන්න ඕන. මූලික අවධානයෙන් මිදිලා දැන් එයාට සමහරට අර වතුරේ තියෙන පල් වෙච්ච ගතිය පදනම් කරගෙන ඇඟේ කසන ගතියක්වත් මොකක්වත් එන්නේ නැහැ. ලිඳට බහින්නම වෙනවා දැන්. ලිඳට බහින්න වෙනවා. දුර ඉඳලා බෑ. බාල්දියක් දාලා කරපු වැඩේ දුරින් කරපු එක. නමුත් ලිම්බැම්ම සුද්ධ කරන්න ළඟට යන්න වෙනවා. අන්න ඒ වගේ සමාධි කුසලතාවය ඕන. ධර්මයට ගොඩාක් කිට්ටු වෙන්නේ සමාධි කුසලතාවෙන්, සීලෙන් නෙවෙයි. එතකොට සමාධි කුසලතාවෙන් එයාට කෘත්‍යයක් තියෙනවා. හැබැයි අර විඩාව අර බාල්දියකින් වතුර ඇදලා උඩට විසි කරනවා වගේ විඩාව නෑ එයාට ඇත්තටම. ඒක හරි වෙහෙස කරයිනේ. ගොඩාක් කායික ජවයක් යනවා. නමුත් දැන් අර ලිඳට ගොඩාක් කිට්ටු වෙනවා ඒ ශ්‍රාවකයා. ලිඳට ගොඩාක් කිට්ටු වුණා වගේ සමාධි කුසලතාවේ, සමාපatti කුසලතාවේ, සමාධි උට්ටාන කුසලතාවේ, සමාධි ටිති කුසලතාවේ, සමාධි කල්යාණ කුසලතාවේ ආදි වශයෙන් සමාධිය පාවිච්චි කර චිත්ත සමාධිය වඩ භාවනාවට එකතු වෙමින් පින්වත්නි මේ පුද්ගලයා කරන ආධ්‍යාත්මික தත්ත්වයේ හරියට ලිඳේ මේ පල්වෙච්ච වතුර ටික අයින් කළාට වැඩක් නැහැ. ඒ කියන්නේ සීලයක් දියුණු කරලා ඉහළට යනකොට යම්කිසි ආකාරයක අරමුණු පදනම් කරගෙන අලුතින් අපිරිසුදු නොවුනට අලුතින් ඒවා වෙන්නේ පරණ වෙච්ච ඒවා සම්බන්ධ කෙලෙස් සහගත මතකයන් සමග තමයි අපේ ජීවිතේ ගෙවෙන්නේ. ඒ පරණ කෙලෙස් සහගත මතකයන් සම්බන්ධව අපේ ජීවිතේ ගෙවෙනකොට අපි සමාධියට කිට්ටු වෙන්න, ධර්මයට කිට්ටු වෙන්නේ සමාධියෙන් උපදින ආලෝකය ඇතුළේ තමයි ධර්මයට සමීප වෙන්න තියෙන්නේ. ලං වෙලා කරන වැඩක් තියෙනවා. ඒක අර වතුර බාල්දියෙන් වතුර ඇදලා අයින් කළා වගේ අපහසුම නැහැ. ඇයි? ලිඳට කිට්ටු වෙලා ලිම්බැම්ම හොදන්න තියෙන. ඉතින් පහසුවක් තියෙනවා. පිරිසුදු වතුර එන නිසා තවත් පහසුයි. ලිම්බැම්ම අපිරිසුදු වෙන්නේ නැහැ. හැබැයි යම් මිනිහෙක් ලිඳට බහැලා ඉවර වෙලා ලිම්බැම්මත් තියෙන වතුරෙන්ම හොදන්න හදනවා වගේ එකක් තමයි පින්වත්නි සීලයක් නැතුව සමාධිය දියුණු කරන එක. සමහර අය ඉන්නේ සීලයක් නැතුව සමාධිය දියුණු කරන්නේ. සීලය ගැන කිසිම වගේ වගක් නැහැ. ඒගොල්ලෝ කියනවා අනේ අපි සීල් රැක්කා හාඳුරන්නේ කාලේ. නමුත් අපිට ලොකු ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. ඒ නිසා දැන් අපි භාවනාව පැත්තෙන් ඉන්නේ. ඒතර පොයට සිල් ගන්න නෑ හාඳුරන්නේ භාවනාව දැන් තියෙන්නේ. මොනවද කරන්නේ? විපස්සනාව කරන්නේ. ඒක හරියට ලිඳ බොර වෙලා තියෙද්දි අනාදිමත් කාලයක් තිස්සේ ලිඳේ පල් වෙලා තියෙද්දි ඒ ලිඳටම බහැලා ලිම්බැම්ම හොදන්න හදනවා වගේ වැඩක්. වැඩක් නෑ, අසාර්ථකයි. ඒකෙන් එයාටම ආසාත්මිකතාවයන් මතුවෙන්න පුළුවන්. ඇයි මේ දවස් දෙකක් නෙමෙයි කාලාන්තරයක් පල් වෙච්ච ඒවා මේ ලිඳේ තියෙන්නේ. ඔය වගේ ඔය පින්නතුන්ලාට තියෙන්නේ ඊයද ඇති වෙච්ච කෙලෙස් නෙමෙයි සසර ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේදී රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය වගේ අනුසය සසරින් පෝෂණය වෙච්ච ඒවා ඕවා. ඕවා මේ ඊයේ පෙරේද දරුමල්ලෝ ලැබුණාට පස්සේම ඇති වෙච්ච ඒවා නෙමෙයි. සසරින් අවිද්‍යා පින්වත්නි අවිද්‍යා ධාතුව කියලා කියන්නේ කල්ප ගණන් සසරින් අපි රැකගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන අපේ හිත පෙළමින් තිබ්බ දෙයක්. අපේ හිත පෙළමින් තිබ්බ දෙයක් තමයි පින්වත්නි අවිජ්ජානුසය කියලා කියන්නේ. එතකොට මේ අවිජ්ජා අනුසය කියන එක අපිව හැම වෙලාවකම දවනවා, තවනවා. අපේ ඇතුළාන්තයේ අවිද්‍යාවෙන් පැන නගින ආශ්‍රවවල පැසවනවා අපේ ඇතුලේ. ඒවා පැසව තියෙනවා. ඒවට අපි කියනවා ආශ්‍රව කියලා. පැසව ඇතුලේ තියෙනවා.
පැසවනවා ඇතුලේ. පැසවනේවට මොනවද කියන්නේ? ආශ්‍රව කියලා කියන්නේ. කාලයක් පැසව තියෙනවා හිත ඇතුලේ. එතකොට දැන් සමාධි කුසලතාවයට කලින් ස්ථීරව සීලෙන් අනුබලය ගන්න ඕන. පල්ලවෙනියෙන් ලිම් බැම්ම සුද්ධ කරන්න යන්න නරකයි. ලිඳේ තියෙන කාලයක් අපිරිසුදු වෙච්ච මේ වතුර මත පිරිසුදු වතුර කියලා එකක් අපිට අවිද්‍යාමාන වෙන්නේ නැහැ. වතුර අයින් කරන එක මහන්සි. ඇයි මේ මහන්සිය ඇතුලේ පරිදාහයෙන් නිවා ගන්න වතුර නැහැ. අමාරුවෙන් තමයි මේ හැබැයි මේ සමස්ත සාකච්ඡාව මොකද්ද? ලිඳේ වතුර අයින් කරන්න ඕන, ඊට පස්සේ ලිම්බැම්ම පිරිසුදු කරන්න ඕන, උල්පතෙන් එන වතුර පාවිච්චි කරලා ඒ උල්පතේ එන ලිම්බැම්ම පිරිසුදු කරපු වතුර ටික නැවත අයින් කරලා දාන්න ඕනේ. ඊට පස්සේ තමයි පිරිසුදු වතුර එන්නේ. ඒවා තමයි බොන්න පුළුවන්. ඒවා තමයි නාන්න පුළුවන් කියලා දැනගත්තා වගේ. පින්වත්නි, මේ තම තමන්ගේම සිත්වල සීලේ කුසලතාවේ නැතුව සමාධි කුසලතාවයට ගියොත් එයාට ආසාත්මිකතාව එන්න පුළුවන්. අර කාලයක් පල් වෙච්ච වතුර නිසා යා ලිඳට බහින්න ගියොත් ඒ ලිඳේ තියෙන වතුර තමන්ගේ කයේ තමන්ගේ සම ස්පර්ශ වීම මත ආසාත්මිකතාව එන්න පුළුවන්. ලිඳේ තියෙන අධික විස සහිත තත්ත්වයන් තමන්ගේ ශරීරගත වෙන්න පුළුවන්. බැස්සේ අවංක අදහසින් තමයි ලිම්බැම්ම පිරිසුදු කරන්නමයි බැස්සේ. ඉතින් එහෙම ෂෝට් කට් නෑ අවබෝධය කරා යන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහනිසංස. පින්වත් මහණෙනි, සීලයෙන් වඩන සමාධියමයි මහත්ඵල වෙන්නේ. සමාධි පරිභාවිතෝ පඤ්ඤා, සමාධිය මතින් වඩන ප්‍රඥාවමයි මහත්ඵල වෙන්නේ. පඤ්ඤා පරිභාවිතෝ චිත්තං, ප්‍රඥාව වඩන සිත සම්මදේ වාසෙහි විමුක්ඛති. ඒ බඳු සිතක්මයි පින්වත් මහණෙනි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ. එහෙමයි අපට බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට එහෙම වඩන කෙනාට තමයි සත්‍ය අවබෝධය, ධර්මීය අනුබලය, ධර්මීය උපකාරාර්ථය ඔරොත්තු දෙන්නේ. අන්න එහෙම ඊට පස්සේ පිරිසුදු වෙච්ච තැනක එයාට පුළුවන් මේ ලිඳේ ඊතා පාරිශුද්ධ වතුර එයාට පානය කරන්න අවකාශය ලැබෙනවා. අමා නිවනේ පැන් එයාට වළඳන්න හම්බ වෙනවා. එහෙම එකපාර හිතන්නවත් එපා නිවන ගැන. ඒ කියන්නේ හිතන්න එපා කියලා කියන්නේ මේ නිවන් දකින්න හිතන්න මෙපා බණ අහලා එහෙමනම්. ඒ කියන්නේ නිවන ගැන පැතුමක් හිත ඇතුලේ තියාගෙන පිළිවෙත් පුරන්ට, නිවන ගැන ප්‍රාර්ථනාවක් ඇතුලේ පිළිවෙත් පුරන්ට. හැබැයි පින්වත්නි, ඔබ ඔය ඉන්න මට්ටමේදී නම් ඔබට ගෝචර නැහැ නිවන. විමුක්තියක් ගෝචර නැහැ. සීලයමයි ඔබ ශක්තිමත් වේ යුත්තේ. පින්වත්නි, ඔබගේ සීලය දුර්වල වෙන්න ඔබේ ජීවිතේ කඩා වැටෙනවමයි. නැගී හිටීමක් ඇති වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම ජීවිතේ කඩා වැටෙනවා සීලය දුර්වල වෙච්ච තැනක. එතකොට සීලේ දුර්වල වුණොත් පින්වත්නි අපට මොකුත් කරගන්න බෑ. සීලේ දුර්වල වෙච්ච තැනක අපිට කවරක්වත් කරගන්න බෑ. සීලේ දියුණු කිරීම ඇතුළෙමයි පින්වත්නි අපිට මේ ධර්මයේ පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධිය තියෙන්නේ. අදි සීලයෙන් තොරව නිවනක් ගැන හිතන්න එපා. ඒ නිසා පෙහෙවස් සමාදන් වෙන එක අතාරින්න එපා. ඉන්ද්‍රිය සංවරය කියන එකට ජීවිතේ විවෘත වෙන්න. පුළුවන් තරම් ඇසේ සංවරය උදව් කරනවා. ඇසේ සංවරයෙන් කවුරුත් නිවන් දකින්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කිරීමෙන්මයි නිවනටපත් වෙන්නේ. එතකොට දැන් මේ බඳු සීලයක් ඇතුලේ ඉඳලා තමයි අපිට මේ අපේ සවිඥානික කය විමසන්න තියෙන උපේක්ෂා සහගත බව පිණිස. එතකොට අවිඥානික දේවලුත් විමසන්න ඕනද නැද්ද? විමසන්න ඕන. හැබැයි විමසනක එක ඉච්චර කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි නිකන් ධාතු විභංග සූත්‍රය ගමු. ධාතු විභංග සූත්‍රය. එතකොට ධාතු විභංග සූත්‍රයේ තියෙන්නේ කොහොමද? මෙහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. අජ්ජත් පඨවි ධාතු, අභ්‍යන්තර පඨවි ධාතුවක් තියෙනවා පින්වත් මහණෙනි. බාහිර පඨවි ධාතුකුත් තියෙනවා පින්වත් මහණෙනි. ඒක ගැන දැනුවත් වෙන්න කියනවා. අභ්‍යන්තර පඨවි ධාතුව ගැන දැනුවත් වෙන්න කියනවා. බාහිර පඨවි ධාතුව ගැන දැනුවත් වෙන්න කියනවා. හරිනේ. දැනුවත් බව කොහොමද දෙන්නේ? ධර්ම ශ්‍රවණේ. ඔන්න ඔච්චරයි බණ වලින් කරන්න පුළුවන්. ඔගොල්ලෝ අහනවා නේද බණ වලින් කොච්චරක් දුරට ඔබ අවබෝධය කරා? ඔච්චරමයි පුළුවන් පින්වත්නි. අජ්ජත් පඨවි ධාතුව මෙයයි, බාහිර පඨවි ධාතුව මෙයයි කියලා දෙන්න විතරයි පුළුවන්. කියලා දෙන එක නෙමෙයි කරන්නේ. ඒතකොට බලන්න දේශනාව විසින් භික්ෂුවක් ඔබට කරන්නේ කොච්චර පොඩි යහපතක්ද? කොච්චර පොඩි යහපත. ඊට පස්සේ කියනවා දෙවෙනි එක අජ්ජත් පඨවි ධාතුව අඳුන ගන්න කියනවා. අජ්ජත් පඨවි ධාතුව අඳුන ගන්න දේශනාව කරනවා. මේ අභ්‍යන්තර පඨවි ධාතුව මොනවද? අභ්‍යන්තර පඨවි ධාතුව කෙස්ලොම් නියදත් සම මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව ඔය විදියට 20ක් තියෙනවා. මොළයත් එක්ක 20ක් තියෙනවා. 32ක් නෑ. 32 ආපෝ කොටස් තමයි 12ක් තියෙන්නේ.
සෙම සොටු මූත්‍රා, දහඩිය, කඳුළු, උරුණු තෙල්, ලේ, සඳ මිදුළු, මූත්‍රා වගේ 12ක් තියෙනවා. ඒකෙන් තමයි 32ක් වෙන්නේ. දෙතිස් කුණුප කොටස් කියන්නේ. ඒකෙන් පඨවි කොටස් 20ක් තියෙනවා, ආපෝ කොටස් 12ක් තියෙනවා. එතකොට මේ පඨවි කොටස් 20 අභ්‍යන්තර ඔක තමයි දේශකයා කරන්නේ. දේශකයා කරන්නේ එපමණයි. කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට ඇට මිදුළු අකුගඩු හදවත අක්මාව ඇලදිව ඔය විදියට මොළය දක්වාම මේ භික්ෂුවක් කරන්නේ ඔය ටික කියනවා. අභ්‍යන්තර පඨවි ධාතුව මෙයයි. දේශකයා ඔච්චරයි කරන්නේ. අභ්‍යන්තර පඨවි ධාතුවයි බාහිර පඨවි ධාතුවයි අඳුන්වලා දෙනවා භික්ෂුව. පොතෙන් කරන්නේ අඳුන්වලා දෙන එක, තේරුම් කරලා දෙන එක. එතකොට ධාතු විභංග සූත්‍රයේ තියෙන කොහොමද? පින්වත් මහණෙනි, අජ්ජත් පඨවි ධාතුව අඳුනා ගන්නට. ඊට පස්සේ කියනවා බාහිර පඨවි ධාතුව තඳුන ගන්න කියනවා. එතකොට අභ්‍යන්තර පඨවි ධාතුව බාහිර පඨවි ධාතුව කියලා දෙකක් තියෙනවා. අභ්‍යන්තර පඨවි ධාතුව මොනවද? කෙස්ලොම් නියදත් සම ඔය කියපු ටික 20. බාහිර පඨවි ධාතුව තමයි මේ එළියේ මේ සියලු දේවල් වල මේ ග්‍රහණය වෙන මට්ටම. ඝන මට්ටම, අල්ලන්න පුළුවන් මට්ටම පඨවි ධාතුව. එතකොට දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කළා අභ්‍යන්තර පඨවි තුන්වෙනි එක තමයි යා කරන්න ඕන. එතකොට පළවෙනි එක මොකද? අභ්‍යන්තර පඨවි ධාතුව මෙයයි, බාහිර පඨවි ධාතුව මෙයයි. ඒක දැනුවත් වෙන එක. දෙවෙනි එක අභ්‍යන්තර පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් එයාගේ සිතින් අඳුන ගන්න ඕන. තුන්වෙනි එක අභ්‍යන්තර පඨවි ධාතුව බාහිර පඨවි ධාතුව අතර වෙනසක් නැති බව දකින්න එක. දෙකම එකක් බව දකින්න එක. එතකොට තමයි අනාත්මය ප්‍රකට වෙන්නේ පොඩ්ඩක්. ඒක ධර්මය කියන්නේ කොහොමද? අජ්ජත් පඨවි ධාතු, බාහිර පඨවි ධාතු, පඨවි ධාතු රේවේසා. අන්න එහෙමයි කියලා තියෙන සූත්‍රේ. අභ්‍යන්තර පඨවි ධාතුව දන්නවා යා දැන් අඳුනගන්න තියෙන්නේ. බාහිර පඨවි ධාතුව මේ එළියේ ඝන ස්වභාවය. ගලක තියෙන, කන්දක තියෙන මේ ඝන ස්වභාවය. පඨවි ගතිය. එතකොට ගලාගෙන යන ඇලක දොලක මේ තියෙන ගතිය තමයි ආපෝ ස්වභාවය. තේජෝ ස්වභාවය කියන්නේ අල්ලනකොට දැනෙන උණුසුම සීතල තේජෝ ස්වභාවය. දැන් මේ ඇඟ අල්ලනකොට උණුසුමක් දැනෙන්නේ මේ කය තේජෝ ධාතුව නිසා. වායෝ ස්වභාවයෙන් තමයි මේ අතපය මේ උස්සන්න පුළුවන්කම උද්දංගම වායෝ ධාතුව, උඩට එන වායෝ ධාතුවක් තියෙනවා. ඉක්කාව හැම එන්නේ. අදෝගම වායෝ ධාතුව පහළට ආහාර තල්ලු කරන්නේ වායෝ ධාතුවෙන් කරන්නේ ඒක. කුච්චිසය වායෝ ධාතුව, කොට්ටාසේ වායෝ ධාතුව කියලා බඩවැල් අතර හැසිරෙන වායෝ ධාතුවක් සහ බඩවැල් වලින් පිටත හැසිරෙන වායෝ ධාතුවක් තියෙනවා. කුච්චිසය වායෝ ධාතුව, කොට්ටා ඊට පස්සේ තියෙනවා අංගමංගානුසේ වායෝ ධාතුව කියලා. මේ සිතින් එක නිපදවන්නේ. මේ අත ඔසවන්න ඕන සිතක් පහළ වෙනවා. එතකොට ඒ චිත්තකිරිය වායෝ ධාතුවක් නිපදවන. එතකොට අත ඔස්සන්න පුළුවන්. මේ අත පාත් කරන්න ඕන කියලා හිතින් ඒක සිතින් නිපදවන්නේ. චිත්තකිරිය වායෝ ධාතුව ඒකට කියන්නේ. ඒකට අපි කියනවා අංගමංගානුසය වායෝ ධාතුව කියලා. ඇවිදිනකොට අතපය ඔසවනකොට අංගමංගානුසේ වායෝ ධාතුව සිතින් අත ඔසවන්න ඕන බවට සිතක් පහළ වෙනවා. ඒකෙන් අංගමංගානුසේ වායෝ ධාතුව, චිත්තකිරිය වායෝ ධාතුව සිතින් එක නිපදවන්නේ. හැබැයි ඉතින් සිතින් චිත්තකිරිය වායෝ ධාතුව නිපදුවත් වැඩන්නේ ඇඟ හොඳටත් තියෙන්න ඕන. ඇඟ ඒකනේ නාම සංස්කාරයන්, නාම ධර්මයන් රූපයට ප්‍රත්‍ය වෙනවනේ. රූපේ නාමයට ප්‍රත්‍යයි. නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. එතකොට රූපේ නාමයට ප්‍රත්‍ය නොවුනොත් චිතින් චිත්තකිරිය වායෝ ධාතුව නිපදුවත් වැඩක් නැහැ. ඒකනේ මේ අංශභාගය හැදිච්ච ලෙඩෙකුට සිතින් අත ඔසවන්න ඕන කියලා හිත තියෙනවා. අත උස ගන්න බෑනේ. ඇයි සිතින් චිත්තකිරිය වායෝ ධාතුව නිපදුවත් වැඩක් නැහැ. රූප ධර්මයේ විසින් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙන්න ඕන. අඤ්ඤමඤ්ඤ වශයෙන්, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්න ඕන. එතකොට රූපේ දුර්වල වුණාට පස්සේ සිතින් කය ඔසවන්න ඕන කියලා සිත තිබ්බට වැඩක් නැහැ. ඒකට ඒක නාම රූපේ ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි ඔය ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය. අරව මේ ඔයක ඇතුලේ ගොඩක් කතා තියෙනවා රූපේ ප්‍රත්‍ය වෙනකොට නාම ධර්ම වලට. එතකොට දැන් මේ විදිහට වායෝ ධාතුව නිසා මේ ඔසවන්නේ, චලනීය වෙන්නේ වායෝ ධාතුව නිසා. දැන් මට මේ ඔළුව හරවන්න පුළුවන් වෙලා තියෙන්නේ සිතින් නිපදවන වායෝ ධාතුව නිසා. මට ඔළුව හරවන්න ඕන බවට සිතක් ඒක කොච්චර සිත බින්දෙනවද වේගී. හිතන්නකො පින්වත්නි මම මේ බණ කියනකොට සිත් ප්‍රවාහය හට ගන්නව විතරක් නෙමෙයි, සිත තුළ විතර්ක හට ගන්නව විතරක් නෙමෙයි. මේ බලන්නකො බණ කියන අතර මේ අත උඩට පහළට කරන්න පුළුවන් විදිහට සිත පහළ වෙනවනේ. එතකොට මේ බණ කියන අතරම අත චලනය කරන්න ඕනේ නැහැ කියලා හිතුන ගමන් මම අත බොහොම පාත් කරලා මගේ පාඩුවේ ඉන්නවා. දේශනාවත් එක්ක විතරයි. එතකොට සිත කොච්චර වේගෙන් බින්දෙන්න ඕනද? එච්චර වේගෙන් බින්දෙන ලෝකෙ මොකුත් නැහැ පින්වත්නි. එච්චර වේගෙන් බින්දෙන්නේ නැහැ මොකක්වත්. එතකොට මෙන්න මේ විදියට ගත්තට පස්සේ මේ ඔක්කොම අවබෝධ කරන්න ඕනේ නැහැ ඇත්තටම.
දැන් බලන්න පළවෙනි එක මොකද? අභ්‍යන්තර පටවි ධාතුව ඔන්න නිවන් දකින්න කෙනා. සත්ත්ව මජ්ජත්තතාවයට පැන සත්‍යය පිළිබඳ මදහත්කමට එන්නේ මෙන්න මෙතනින්. කොහොමද? අභ්‍යන්තර පටවි ධාතුව බාහිර පටවි ධාතුව අඳුන ගන්නවා. ඒක පළවෙනි එක. දෙක මොකද්ද? අභ්‍යන්තර පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් විස්තර කරලා දැනගන්නවා. කොහොමද දැනගන්නේ? අභ්‍යන්තර පටවි ධාතුව කෙස්ලොම් නියදත් සමමස්නහර ආදිය. බාහිර පටවි ධාතුව තමයි මේ තියෙන ඝන ස්වභාවය එළියේ. තුන්වෙනි එක අභ්‍යන්තර පටවි ධාතුව සවිඥානික කය තුල පිහිටා ඇති බවත් බාහිර පටවි ධාතුව අවිඥානික බවත් දැනගන්නවා. තුන්වෙනි එක. එතකොට සංකාර මජ්ජත්තතාවයේ උපදින්න ගන්නවා. හතරවෙනි එක අභ්‍යන්තර පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් පටවි ධාතුවක් විදියට සමාන බව දකිනවා. අජ්ජත් පටවි ධාතු, බාහිර පටවි ධාතු, පටවි ධාතු රේවේසා. අභ්‍යන්තර පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් එකම පටවි ධාතුව සමානයි, වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ඒ වෙනසක් නැති නිසා මොකද වෙලා තියෙන්නේ? ඇයි වෙනසක් නැත්තේ? මේ ඒ කියන්නේ අභ්‍යන්තර පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් පොඩ්ඩක්වත් වෙනස් නැති බව දකිනවා. ඊළඟ එක පස්වෙනි එක මොකද්ද? අභ්‍යන්තර පටවි ධාතුව බාහිර පටවි ධාතුවෙන් නඩත්තු වෙන විදිය දකිනවා. අන්න එතකොට තමයි මම ලෝකයට අයිති, ලෝකේ මට අයිති නෑ කියලා දැනෙන්නේ. මම අයිති ලෝකයට. ඇයි? අභ්‍යන්තර පටවි ධාතු. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව මොළය ආදිය සම්බන්ධ වෙලා තියෙන්නේ මොකටද? මේ යැපෙන්නේ බාහිර පටවි ධාතුව මත. ඒකනේ සමහරට පින්වත්නි කල්පනාව නැති වෙනකොට, කල්පනාව අඩු වෙනකොට සමහර කැම බීම වලින් පුළුවන් මේ මතක ශක්තිය එහෙම වැඩෙන විදියට මේ නිකන් මොලේ දැන් අපි සාමාන්‍ය මිනිස්සුන්ගේ කතාවෙන් මේ කියන්නේ ඒවෙන් වෙනස් කරන්න පුළුවන්. සමහර කැම බීම වලින්. ඇයි බාහිර පටවි ධාතුවෙන් තමයි අභ්‍යන්තර පටවි ධාතුව නඩත්තු වෙන්නේ. කන බොන එක නතර කරලා දාපු ගමන් මේක නිකන් කෙහෙල් ගහක් කපලා දැම්මා වගේ වැටෙන්න පටන් ගන්නවා. පණ නැති වෙනවා. උදේ දවල්ුයි කන්නේ නැතු ඉඳලා හවස් වෙනකොට බලන්නකො විසි වෙන්න පටන් ගන්නවා. ඇයි? බාහිර පටවි ධාතුවෙන් අභ්‍යන්තර පටවි ධාතුව නඩත්තු වෙනවා. එතකොට බාහිර පටවි ධාතුව තමයි බත්මාළු පිණි විදියට ගන්නෙ. බාහිර මේ බාහිර මහ පොළොවමයි කන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මහ පොළොවේ තියෙන සාරයමයි ඔය කන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. බත්මාළු පිණි විදියට ගන්නෙ ওই මහ පොළොවේ සාරයමයි. වෙන මොකක්වත් නෑ ගන්නෙ. එතකොට මහ පොළොවේ සාරයමයි අපි වෙන විදියකට දැන් ඔය කන්නේ. එතකොට බාහිර පටවි ධාතුව දුර්වල වෙනකොට අභ්‍යන්තර පටවි ධාතුවට ඒක බලපෑම් වෙනවා. ඒකනේ පින්වත්නි කෘත්‍රිම ආහාර වැඩි වෙනකොට ආයුෂ කඩාගෙන වැටෙනවා. කෘත්‍රිම ආහාර මේ කාලේ හරි වැඩිනේ. කෘත්‍රිම ආහාර ඒ කියන්නේ ජනගහනය වැඩි වෙනකොට මේ මහ පොළොවේ සාරය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට ලෝකයා උත්සාහ කරනවා කෘත්‍රිම ආහාර වලට යන්න. කෘත්‍රිම ආහාර. එතකොට මේ කෘත්‍රිම ආහාර වැඩි වෙන්න පින්වත්නි බාහිර පටවි ධාතු ඒ කියන්නේ ඒ කෘත්‍රිම ආහාර වැඩි වෙනකොට අභ්‍යන්තර පටවි ධාතුව දුර්වල වෙනවා. ඒකයි වේගෙන් ලෙඩ වෙන්නේ. ඒ කාලේ අවුරුදු 100ක් හිටියට දැන් කවුරුවත් ඉන්නේ නැහනේ. එහෙනම් බාහිර පටවි ධාතුවේ යම් දුර්වලකමක් මත වුණොත් ඒකනේ බාහිර පටවි ධාතුව දුර්වල වෙලානේ අර කෘත්‍රිමත්වයේ ඇතුලේ. දැන් බලන්නකො මේ පටවි ධාතුව ඇසුරු කරගෙන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙලා හරිද ඒ අස්වැන්න වැඩි කර ගැනීම නිසා ජනගහනයට හරියන විදිහට කැම බීම නැති නිසා අස්වැන්න වැඩි කර ගන්න මිනිස්සු බෙහෙත් ගහනවා, පොහොර ගහනවා. ඒක ඇතුලේ මිනිස්සු ඒ කියන්නේ බාහිර පටවි ධාතුව දුර්වලයි දැන්. ඒ බාහිර පටවි ධාතුව දුර්වල වෙනකොට අභ්‍යන්තර පටවි ධාතුව දුර්වල වෙන්න ඕනේ. ඇයි ඒක මත සාපේක්ෂවනේ පවතින්නේ. ඒක තමයි ඔය වෙලා තියෙන්නේ. ඉක්මනට ලෙඩ වෙනවා, ඉක්මනට වයසට යනවා, ඉක්මනට දිරලා යනවා, වකුගඩු නරක් වෙනවා කියන්නේ. අර බාහිර පටවි ධාතුව මත අභ්‍යන්තර පටවි ධාතුව යැපෙනවා. බාහිර පටවි ධාතුව දුර්වල වෙනකොට අභ්‍යන්තර පටවි ධාතුව ඒක මත නම් යැපෙන්නේ. මේක දුර්වල වෙන්න ඕන. දුර්වල නොවී තියෙන්න විදිහක් නැහැ. ඔන්න ඕක දැනගන්නවා ඊළඟ එක. එතකොට පටවි දැන් මේ කියන්නේ විඥාන ධාතුව නෙමෙයිනේ. පටවි ධාතුව මේ කියන්නේ. වෙනසක් නැති බවම දකින්න පටන් ගන්නවා. ඔන්න ඔය විදියට දකින්නකොට මේ වෙනදා ඔය විදියට භාවනා කරන්න ගියොත් ඔය පියවර පහ ඔස්සේ තමන් භාවනා කරන්න ගියොත් එයා කායानुපස්සනාවයි ඒ වඩන්නේ. කායानुපස්සනාවේ එක්තරා පියවරක් ධාතු මනසිකාරයට අදාළ එක්තරා ප්‍රවේශයක් එයා වඩන්නේ. එහෙම වඩනකොට එහෙම වඩලා තමන්ගේ කය දිහා බලනකොට තමන්ගේ මේ ඇඟ ඩීටේල්ස් එක පේන එක නවතිනවා. මේ ඇඟේ කොටස් එක්ක පේනෝනි භාවන මේ ඇඟේ ඇස් පේනවා, කම් පේනවා, මහමේ වර්ණේ පේනවා, සුදු පාට පේනවා, කළු පාට පේනවා. ඉතින් මේ ඇඟ මේ කොණ්ඩේ පේනවා. මේ ඔක්කොම පේනවනේ අපිට. භාවනාවෙන් බලනකොට නිකම්ම පටවි කොටස් ටිකක් විතරක් විදියට වැටහෙනවා. තමන්ගේ රූපේ නොවැටහි යනවා.
නොවැටෙනවා කියන්නේ මේ රූපේ මොකක්වත් පේන්නේ නැහැ නෙමෙයි. නිකන් ඝන කළු ගලක් වගේ. නිකන් පස් ගොඩක් වගේ මේ පටවි ධාතුව වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙන්නේ පින්වත්නි ඇත්තට මේ වැටෙනකොට ඒක නිකන් නලියනවා වගේ පේන්න පටන් ගන්නවා සමාධිය ප්‍රබල නම්. ඒ නලියනවා වගේ පේන්නේ අර රූප කලාප හැම මොහොතකම බිඳි බිඳි යන එකත් පේන්න ගන්නවා. සමාධිය ප්‍රබල කෙනෙකුට විතරයි ඒක පේන්නේ. සමාධිය හොඳට ප්‍රබල වෙන්න ඕන. හොඳට සමාධිය ප්‍රබල වෙලා හිත විතර්ක මත හැසිරෙන්නේ නැතුව යම්කිසි චිත්ත සමාධියක් මත පිහිටා ඉන්න ශ්‍රාවකයෙකුට තමයි එච්චර ගෝචර වෙන්නේ. එතකොට එහෙම ගෝචර වෙනකොට එයාට යාගේ රූපේ නොපෙනී යනවා. ඒ කියන්නේ රූපයක් නැහැ කියලා නෙමෙයි. නමුත් එයාට අර මේ රූපේ කොටස් එක්ක පේන ගතියක් තියෙනවනේ. මේක ඇස් දෙක, මේක නාසය, මේක කොණ්ඩේ, මේක හිස රැවුල කිය ඇඟ අංගෝපාංග එක පේන එක තියෙන්නේ. අන්න එහෙම අංගෝපාංග එක ඒ කියන්නේ සමාධිය ඇස් ඇරියට පස්සේ ආයෙත් වෙනදා වගේමයි ඇත්තටම. මොකද මේ සමාධිමේ අත්දැකීමකින්නේ ප්‍රඥාව ස්පර්ශ කරන්න තියෙන්නේ පින්වත්නි. සමාධියෙන් තොරව ප්‍රඥාවක් ගැන අපිට කිසිම කතා කරන්න අයිතියක් නැහැ. ඒක බුද්ධ ශාසනයට අයිති එකක් නෙමෙයි. සමාධිය නැතුව ප්‍රඥාව ගැන කතා කරන්න බෑ. යම් කෙනෙක් සමාධියෙන් තොරව ප්‍රඥාවක් ගැන කතා කරනවා නම් ඒක බුද්ධ ශාසනයට කරපු විශාල අවමානයක් පින්වත්නි. සමාධියක් නැතුව භාවනා නොකර විමුක්තියක් ගැන කතා කරනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේගේ කතාවක් වෙන්න බෑ. ස්ථීර වේ කියන කෙනාගේ පුද්ගලික කතාවක්. අපට බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන සහිත භව ඇතුලේ සදාතනිකව දුක නිමා වෙන බව. එතකොට ඒක අනුපිළිවෙලින් පියවරෙන් පියවරට Tamanගේ අත්දැකීමක්. එතකොට මේ විදිහට බලනකොට මොකද වෙන්නේ? එතකොට අර හුඟක් සමාධිය ප්‍රබල වෙනකොට අර පඨවි ධාතුව ඉස්මතු වෙනවා. Tamanගේ රූපේ ඉස්මතු වෙන්නේ නැහැ. පඨවි ධාතුවයි ඉස්මතු වෙන්නේ. පඨවි ධාතුවයි ඉස්මතු වෙන්නේ. මේ පඨවි ධාතුව ඉස්මතු වෙනකොට Tamanගේ රූපේ ඉස්මතු නොවි පවතිනවා සමාධිමේ කුසලතාවයකින්. අන්න ඒ වෙලාවට බුද්ධ ශාසන ඊළඟට කියන ධාතු අද ගිහින් ධාතු විභංග සූත්‍රය බලන්න. ඊට පස්සේ ඊළඟට තියෙනවා යටින් සූත්‍රයේ තියෙනවා අතාපරං විඥානං චේව අවසිස්සති. අතාපරං. එතකොට මොකද වෙන්නේ? අතාපරං විඥානං චේව අවසිස්සති. අවශේෂ වෙනවා විඥානයක්. විඥානේ අවශේෂ වෙනවා. අතාපරං විඥානං චේව අවසිස්සති. අවශේෂ වෙනවා. ඉතුරු වෙනවා. පරිසුද්ධම් පරියෝදාතං. හරිම පිරිසුදු විඥානය. ඒ විදිහට පේනකම කියලා කියන්නේ කෙලෙස් මිශ්‍ර නැති විඥානය. හැබැයි ආයෙත් වෙනදා වගේම අරමුණු ඇසුරු කරනකොට ආයෙත් විඥානය අපිරිසුදුයි. බලන්න ඒ විදිහට බලා ඉන්නකොට අභ්‍යන්තර පටවි ධාතුව බාහිර පටවි ධාතුව අඳුන ගන්නවා. අභ්‍යන්තර පටවි ධාතුව මෙයයි කියලා කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට මිදුළු කියලා කොටස් 20 වශයෙන් අඳුන ගන්නවා. බාහිර පටවි ධාතුව මේ බාහිර පවතින ඝන ස්වභාවය කියලා අඳුන ගන්නවා. අජ්ජත් පටවි ධාතු බාහිර පටවි ධාතු පටවි ධාතු රේවේසා කියලා මේ අභ්‍යන්තර පටවි ධාතුව බාහිර පටවි ධාතුවට සම්බන්ධයි කියලා අඳුන ගන්නවා. අභ්‍යන්තර පටවි ධාතුව බාහිර පටවි ධාතුව මත නඩත්තු වෙනවා කියලා අඳුන ගන්නවා. ඒ අඳුන ගන්නකොට මම ලෝකෙට අයිති මිසක් ලෝකේ මට අයිති නැහැ. ඒ නිසා යා ලෝකේ වෙනස් කරන්න මැදිහත් වෙන්නේ නැහැ ඇත්තටම. හොඳට බලන්න පින්වත්නි අපේ ජීවිතය ඇතුලේ අපි මොන්න තරම් ලෝකේ වෙනස් කරන්න මැදිහත් වෙනවද? පුදුම තරම් ලෝකේ වෙනස් කරන්න අපි මැදිහත් වෙනවා. ඒ කියන්නේ අපේ තණ්හාව වැඩි වෙන්න පින්වත්නි බාහිර පටවි ධාතුව මගේ සාධකයක් කියලා පේනවා. නමුත් පින්වත්නි බාහිර පටවි ධාතුව විසින් තමයි මේ බාහිර පටවි ධාතුව තමයි අභ්‍යන්තර පටවි ධාතුව නඩත්තු කරන්නේ. ඒකයි මිනිසුන්ට කණ එක නවත්තලා ඉන්න බැරි අද දවල්ට. ඒකයි මිනිසුන්ට ආහාර පාන ගන්න එක නවත්තලා අද දවසේ ගෙවන්න බැරි. ස්වෛරීව ආහාර පාන නවත්තලා මිනිහෙකුට ඉන්න බෑ. ඔය රූපේ පින්වත්නි බලාගෙන ඉද්දී ඇකිලිලා යනවා. කණ එක නවත්තලා බලන්නකෝ. පින්වත්නි උපරිම වේල් දෙකක් තුනක් ඉන්න පුළුවන් ඊට වඩා නම් ඉන්න බෑ. ඒ වේල් දෙකක් තුනක් හිටියත් පින්වත්නි එයාට මහා අනවශ්‍ය විදියට ශරීරේ විවිධ තත්වයන් කිපෙන්න පටන් ගන්නවා. සෙම කිපෙන්න ගන්නවා, පිත කිපෙන්න ගන්නවා, වාතය කිපෙන්න ගන්නවා. ඉතින් සම්පූර්ණයෙන් ඒවා කිපෙනකොට පින්වත්නි ඇඟ වෙවුලන්න ගන්නවා, බඩේ දැවිල්ල හට ගන්නවා. මේ විදියට මහා විශාල ව්‍යාකූල තත්වයන් තමා තුළ පැන නගින්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ විදියට යම් ශ්‍රාවකයෙක් දකිනකොට ඒ දකින කෙනා මේ විදියට බලනකොට එයාට එයාගේ රූපේ නොපෙනෙන මට්ටමටම සමාධිය ප්‍රබල වුණොත් ඒ තමත් සමාධිය ප්‍රබල වුණොත් අර ඝන ස්වභාවය අතර යම් කිසි චලනයකුත් පේන්න ගන්නවා. එතකොට මෙහෙම බලන්නේ ඇස්සැරලා නෙමෙයි සමාධිමත් සිතකින්. ඒ විදිහට බලනකොට නිකන් එක්තරා ශුන්‍යතාවයක් හිත තුල දැర్శණය වෙන්නේ. මම අත්යෙන් ගන්න මොකක්වත් නැහැ. නිකන් අනාත්ම ලෝකයක්. කො මේ වෛවර්ණත්වයක්වත් මේ කයේ නැහැ.
එහෙම වයි වර්ණත්වයක්වත් නැහැ මොකක්වත් නැහැ සුදු පාට වෙනුවෙන් කළු පාට වෙනුවෙන් තලලු පාට වෙනුවෙන් වැඩ කළාට මොකක්වත් පාටක් නැහැ නිකම්ම ඝන ස්වභාවයක් විදියට හැඩය පේනවා අර සම්පූර්ණයෙන් අංගෝපාංග එක්ක කය වැටෙහි යනවා ස්ත්‍රී පුරුෂ භාවයවත් වැටෙන්නේ නැහැ. මොකද ස්ත්‍රී පුරුෂ භාවය ඇතුලේ ස්ත්‍රියක් නම් පුරුෂයෙක් ගැන පුරුෂකම ඇතුලේ රාගය උපදිනවා පුරුෂයෙකුට ස්ත්‍රිය කියන සංඥාවට පව රාගය උපදිනවා මොකක්වත් නැහැ එක්තරා ශුන්‍යතාවයක්. ඒක සරුවාකාර ශුන්‍යතාවයක් නෙමෙයි ශුන්‍යතෝ ලෝකෝ ශුන්‍යත ශුන්‍යත කියන ධර්මී ත්‍රිපිටකයේ තියෙනවා ඒ ශුන්‍යතාවයෙන් නෙමෙයි. ඒ හිස් භාවයත් එක්ක ඉතුරු වෙන්නේ මොකද්ද ධාතු විභංග සූත්‍රය කියනවා අතාපරං විඥානං චේව අවසිස්සති. අවශේෂ වෙනවා විඥානයක් පරිසුද්ධම් පරියෝදාතං ඒ විඥානේ හරියම පිරිසුදුයි කෙලෙස් මිශ්‍ර නැහැ. පිරිසුදුයි ඒ විඥානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරනවා පරිසුද්ධම් පරියෝදාතං කේනච විඥානං කිං විජානාති පින්වත් මහණෙනි ඒ බඳු පිරිසුදු විඥානයකින් කුමක්ද ලෝකයා දැනගන්නේ බලන්න භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා කේනච විඥානං කිං විජානාති පින්වත් මහණෙනි ඒ බඳු පරිසුද්ධම් පරියෝදාතං කේනච විඥානං කිං විජානාති පින්වත් මහණෙනි අවශේෂ වුණු පිරිසුදු පරියෝදාත විඥාණයෙන් යා මොනවද දැනගන්නේ එයා එතකොට දැනග මේ භාග්‍යවතුන් වහන්සේ හැරුණේ රූපය දැන් විමසලා ඉවරයි දැන් නාම ධර්ම පැත්ත නාම රූප අවබෝධයෙන් නිවනටපත් වෙන්නේ ඒ පිරිසුදු විඥාණයෙන් දැනගන්නවා සුඛන්තිපි විජානාති දුක්ඛන්තිපි විජානාති අදුක්ඛම සුඛන්තිපි විජානාති ඒ බඳු පිරිසුදු විඥානකින් යා සැප වේදනාව දැනගන්නවා දුක් වේදනාව දැනගන්නවා දුක් දැන් උන්වහන්සේට උවමනාව තියෙන්නේ දේශනාව තුල දැන් රූපේ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් යාට තියෙනවා දැන් නාම සංස්කාර විදර්ශනා කළා නාම රූප අවබෝධයෙන් ශ්‍රාවකයා විමුක්තිය කරා අරගෙන යන්නයි උවමනාව තියෙන්නේ දැන් ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ නාම ධර්ම ගැන කියන්න පටන් ගත්තේ පිරිසුදු විඥානයක් ඉතුරු වෙනවා ඒ පිරිසුදු විඥාණයෙන් සුඛම්තිපි විජානාති ඒ පිරිසුදු විඥාණයෙන් යාට මේ ශුන්‍යතාවේ දර්ශනීය වෙන්න සැපයක් වැටහෙන්න ගන්නවා කාමයන් මිශ්‍ර නොවුණු සැපයක් වැටහෙන්න ගන්නවා. සමාධිය තුල සමාධිය සැපයක් තියෙනවනේ. ඒකනේ පළවෙනි ධ්‍යානෙ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියන්නේ. ප්‍රීති සුඛයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රීති සුඛය ඇති වෙනකොට ඒ ප්‍රීති සුඛය මොකද කරන්නේ? ඒ ප්‍රීති සුඛය පින්වත්නි යා වළඳනවා. ඒ වළඳන ගමන් මොකද කරන්නේ? ඒ සැප වේදනාව යා විදර්ශනා කරනවා කොහොමද? සෝ සුඛා වේදනං වේදිය මානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. අන්න දැන් වේදනානුපස්සනාවේ ඉන්නේ. ඉස්සෙල්ලා කායानुපස්සනාව හිටියේ පඨවි ධාතුව බලද්දී දැන් වේදනානුපස්සනාවේ ඉන්නේ නාම සංස්කාර විදර්ශනා කරනවා. සෝ සුඛා වේදනං දැන් පිරිසුදු විඥාණයෙන් යා සැප වේදනාව දැනගන්නවා මේ මොහොතේ සමාධිමත් සිත තුල. එයා යාගේම සිතයි විමසුවේ. සෝ සුඛා වේදනං වේදිය මානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. ඒ සැප වේදනාව හැටියටත් දැනගන්නවා පස්සම්පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ ස්පර්ශේ නිසා සුඛ වේදනාව ඇති වෙච්ච බවත් ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සුඛ වේදනාව නිරුද්ධ වී යන බවත් දකිනකොට ਸਰවාකාර ශූන්‍යතාවකින් යා අවබෝධයේ පැත්තට එකතු වෙනවා. ඒ විදර්ශනා කරන්නේ නාම ධර්ම ටික. ඉතින් මෙන්න මේ විදියට ශ්‍රාවකයෙකුට පුළුවන් තමන්ගේම කය අවබෝධයේ පිණිස විමසලා තමන්ගේම සිතත් අවබෝධයේ පැත්තෙන් විදර්ශනා කරලා අවබෝධයට අදාළ රටාවකට ඇතුළාන්තේ ලෑස්ති කරගන්න පුළුවන්. ඒ බඳු සූදානමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පිනතුන්ලා සියලු දෙනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel එක subscribe කොට ඉදිරියට ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.